කවුද අවද තත්ත්වය අතශාලයකරමය කළ හැකි. එයම් වගේම අපට වගේම අස්ථකඩිම් වලින් පටන් ගැන කළ හැකි. අපට අත් අස්ථකඩිම් සහ අපට කොහර අස්ථකඩිම් පරිතකරු කළ හැකිය. ඉන්පසු අපට අවද තත්ත්වය ශාලයකරමය මගින් කළ හැකි අස්ථකඩිම් පරිතකරු කළ හැකිය. අපිට අතයාතරසක අවධ කාර්යාවලයක් ලෙස කළ හැකිය වගේම කපු කඳුල සහිපී කඳුල සහ බයිස්පස් ටෙන්ඩිස්සු. ඔවුන්ට අපට මෙම කාර්යාවලයෙන් කළ හැකි රෝගය අවදිව සිටින විට අතුනුහැඩ කිරීම සහ බලකයික ලබාදීම මගින් අපට වෙනත් කාර්යාවලයෙන් කළ හැකිය වගේම අත් පරතස්ථාපනය කොටිකඳ පරතස්ථාපන උසස් අතශාලය කිරීම සියල්ලම් අවද අතශාලය කරමේ සඳහා මලක එකට ලංකිවීම මගින් අවදි අතශාලය කරමේ වැස්සෙ මොනවාද. එයා වගේ මේ කළ හැකි රෝගින් සඳහල් සමානින් මතබාත් නිසා සිදුවිය හැක. සංකීර්ණත් ඇතිවිය හැක. එබැවින් සමානයේ මතබාත් නිසා සිදුවිය හැකි සංකීර්ණත් වලක් වගත හැකිය. රෝගින් වගේම උදෑ පැමිණින් සමසේ නිවසට ය හැකිය. දෙන්කොලින් කාර්යාවලයක් ලෙස අපිට මෙම අවද අතශාලය කරමේ සමග කළ හැකිය. ඒත් මෙයට සුදුසු කවුද. එය වගේම මම කියන්නේ රෝගයේ සහයෝගී විය යුතුයි. ඔවුන් ආර්තියක් හෝ වෙනත් කිසිවක් නොදනි. අපි ඔවුන්ට කාර්යාවලිය පුර පැහැදිලි කිරීම එබැවින් ඔවුන් අවදිව සිටිත් නොමැත. ඔවුන්ට මතබවත් අවශ්‍ය නම් අපිට එය ලබා දිය හැකිය. නමුත් බොහෝ විට රංගනශාලය කිරීමයි. අතරතුර හොඳින් කරගෙන යයි. ඔවුන්ට කිසිදු වේදනාවක් නොදනි. ඔවුන් ඉතා සුව පහසයි. අපි මෙහිදී බොහෝ රෝගීන් සඳහා කළ රෝගීන්ගෙන් ලැබෙන පිළිච්චාර ඉතා හොඳයි. ආහාරය සහ සෑම දෙයක්ම වගේම ශාලය කරමෙන් පෙය 1 හා 2ක් ඇතුළත ඔවුන්ට ලබාගත හැකිය. ඔවුන් ශාලය කරමෙන් පසු ඉතින් සුව පහසු බවට පත්හොත්